පහුවදා උදේම යන් අයින්සරෙන් ස්ප්‍රේන් එක දිහා බලන් හිටියා. ෆේරි කියනවා අපිට දැන් පිටත් වෙන්න වෙලාව හරි කියලා. ඉතින් හොඳයි කියපු යන් මේ විල වැහෙන්න ආධ්‍යාත්මික බාධකයක් හදනවා. ඒ වගේම යන් මෙතන ඩිටෙක්ෂන් බාධකයක් හදලා තිබුණා. මේ නිසා මෙතන මොකක් හරි වෙනසක් වුණොත් යන්ට ඒක දැනනවා. ඊට පස්සේ යන් දොවිචි වලින් වට කෙරුව පණිවිඩ ඇච්චයිලින් ඉන්න විලපතුලට යවනවා. යන් කිව්වේ ඔයා සංසුන් වෙලා පුහුණුවීම් කරන්න. යාවමින් මෙතන ආරක්ෂාවට කට්ටිය යොදවලා තියෙන්නේ. ඔයාට කවුරුත් කරදර කරන්න එන එකක් නෑ. ඔයා පුහුණුවීම් ඉවර කළාම ආයේ ෆෝලින්ස්ලා පැවිලියන් එකට යන්න. මෙහෙම කියපු යන් මෙතනින් පිට වෙලා යනවා. මේ වෙලාවේ චයිලින් හිමින් අස්සාරිනවා. එයා විලට ඇතුළු වෙන වෙලාවේ ඉඳන් එයාට මොකක් හරි දෙයක් කතා කරනවා වගේ දන්නා. මාස භාගයක කාලයකට පස්සේ ඒක එන්නේ විල පතුලෙන් කියලා චයිලින්ට තේරුණා. මේ පතුල යාවමින් හිර කරලා තිබුණටත් වඩා ගැඹුරු තැන. යන් උනත් හෙමලි ෆ්ලේම් තිබුණත් ඒ වගේ ගැඹුරකට යන්න බයක් දක්වනවා. චයිලින් කියනවා ඔයා මාව ආරක්ෂා කරන එක හොඳ දෙයක් වුණත් මම කැමති ඔයාට වඩා බලවත් වෙන්න. ඒක කරන්න අමාරු දෙයක් වුණත් මම උත්සාහ කරලා බලන්න ඕන. මෙහෙම කියපු චයිලින් විලේ ගැඹුරට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ යාවමින් කියනවා ෆීනික්ස් ට්‍රයිබ් එකේ අය හිස්මානයට ඇතුල් වෙන්න එයාලගේ ට්‍රයිබ් එකේ අවකාශීය පැල්මක් හදයි. අපි එයාලට කලින් එම්ටි රෙල්ම් එකට ඇතුල් වෙලා හිටියොත් අපිට අවකාශීය පැල්ම හදන්න දැන දැනෙයි. ඊට පස්සේ අපිට එයාලා යන මාර්ගය හොයාගන්න පුළුවන්. මම වගේම තවත් එල්ඩලා 6 දෙනෙක් ඔයා එක්ක එනවා. ෆීනික්ස් ට්‍රයිබ් එකේ අයට වඩා අපේ කට්ටිය අඩු වුණත් අපිට එයාලගේ මෙහෙයුම ඉවර කරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඉතින් යන් මේ එල්ඩලා දිහා බැලුවාම යාට තේරෙනවා මේ අය අතරින් එක එල්ඩ කෙනෙක් විතරයි ඉන්ටර්මීඩියට් බැන්ෂන් කෙනෙක් වෙන්නේ. අනිත් ඔක්කොම අය 9 චේන් 9 ස්ටාර් දොල්සන් මට්ටමේ අය. යාවමින් ආයේ කියනවා ෂෝයන් සහෝදරයා මට බනින්න එපා. ෂෝඩියන් වගේම ෆස්ට් එල්ඩර් පයිතන් ට්‍රයිබ් එක දුක්ඛිත තත්වයකට පත් කරලා තියෙන්නේ කියලා. ෂෝඩියන් වගේම ෆස්ට් එල්ඩර් මෙයාලට සහාය දුන්නා නම් මෙයාලගේ ශක්තියත් ෆීනික්ස් ට්‍රයිබ් එකට සම කරන්න පුළුවන් වෙනවා. ඉතින් යන් hina වෙලා කියනවා ඔයා මට උදව් කරන්න සූදානම් එකත් හොඳටම ඇති කියලා. ඒ වගේම චිල්ලින්ටයි ෆේරිටයි ඕනම දෝසුන් කෙනෙක් පරද්දන්න පුළුවන් වගේම එයාලා දෙන්නට එකතු වෙලා බැන්ෂන් කෙනෙක් එක්ක වුණා සටන් කරන්න පුළුවන්. මේ වෙලාවේ අපිට පිට වෙන්න වෙලාව හරි කියපු යාවමින් අත හොලවලා මෙතන කළුපාඩිය අවකාශීය පැල්මක් හදනවා. ඉතින් යන් චිල්ලින් වගේම ෆේරි මුලින්ම මේ පැල්මට ඇතුළු වුණා. ඊට පස්සේ යාවමින් අනිත් එල්ඩලාට කියනවා මේ කාලේ අතරතුර රයිඩ් එක බලාගන්න එක ඔයාලට බාර දෙනවා කියලා. මෙහෙම කියපු යාවමින් අනිත් එල්ඩලා එක්ක අවකාශීය පැල්මට ඇතුළු වෙනවා. එම්ටි රෙල්ම් එක හරිම නිහඬ තැන. මේ වෙලාවේ පැල්මවල් විශාල ප්‍රමාණයක් ඇති වෙලා යන්න ඇතුළු කණ්ඩායම මෙතනින් මතුවෙනවා. යන් අහනවා ෆීනික්ස් ට්‍රයිබ් එක ඇතුල් වෙන්න තැනට මෙතන ඉඳන් කොච්චර දුරද කියලා. ඉතින් ඉනවන යාවමින් කියනවා වද වෙන්න එපා. මගේ ඔත්තුකාරයාගේ ඇඟේ අවකාශීය සලකුණක් තියෙනවා. ඒ නිසා එයාලා මෙහෙට ඇතුල් වන ගමන් මට ඒක දැනගන්න පුළුවන්. ඉතින් යන් වටපිට බලලා කියනවා මෙතන ශක්තිය ටිකක් කලබලකාරී. ඒ නිසා අපිට මෙතන හැංගිලා ඉන්න පුළුවන්. මේ කතාවට hina වුණ යාවමින් කියනවා එහෙනම් අපි ගොදුර එනකම් බලන් ඉමු කියලා. දවස් දෙකක කාලයක් හිමින් ගෙවිලා ගියා. මේ වෙලාවේ එම්ටි රෙල්ම් එකේ අවකාශයේ ඉරාගෙන එක තැනකින් ෆීනික්ස් ට්‍රයිබ් එකේ අය මතු වුණා. මේ කණ්ඩායමේ 20කට වඩා කට්ටිය හිටියා. මේ අය අතරේ ජීෆෙම් වගේම ෆෙන්චිකරුත් හිටියා. මෙතන හිටිය ගෑනු කෙනෙක් කියනවා මේ මෙහෙයුම ගොඩක් වැදගත්. මේකෙන් අපිට වොයිඩ් මකර ගෝත්‍රය සම්පූර්ණයෙන් යටක් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කිසිම වැරද්දක් වෙන්න බෑ. මේ කතාව මෙතන හිටිය හැමෝම ගෞරවයෙන් පිළිගන්නවා. ආය අර ගෑනු කෙනා කියනවා හිතුවේ නැති විදියට මේ දවස උදා වුණා. මේ යුද්ධය ඉවර වුණාම ෆීනික්ස් ට්‍රයිබ් එක දියුණු වෙන්න පටන් ගනී. ඒ වෙලාවට මම පෞද්ගලිකවම මකර ට්‍රයිබ් එක නැති කරලා දානවා. මෙහෙම කියලා අහයෙන් hina වුණ අර ගෑනු කෙනා වේගින් ඉස්සරහට යද්දි ෆීනික්ස් ට්‍රයිබ් එකේ අය එයා පස්සෙන් යනවා. මේ අතරවාරයේ යාවමින්ට ෆීනික්ස් ට්‍රයිබ් එකේ අය එම්ටි රෙල්ම් එකට ඇතුල් වෙලා කියලා දෙන්නවා. එයා කියනවා හැමෝම සූදානම් වෙන්න. ෆීනික්ස් ට්‍රයිබ් එකේ අය මෙතෙන්ට එන්න ළඟයි කියලා.